හරි. එදා අපි මොනවද කතා කරේ? එදා අපි කතා කරේ CIDR ගණන්. එදා අපි ක්ලාස් BA ගැන කතා කරාට පස්සේ අපි කතා කරා CIDR ගැන. ඒත් අපිට ගොඩක් හදන්න උන්නේ නැහැ. ගණන් දෙක තුනක් තමයි හැදුවේ. අපි අදත් හදමු CIDR ගණන් ටික. මෙන්න ගාන. එදා එදා අපි CIDR ගණන් තමයි හැදුවේ. ඔයාලා CIDR කියන්නේ classless interdomain routing කියලා තමයි කියන්නේ CIDR වලට. CIDR එදා අපි ගොඩක් හදන්න බැරි වුණා ගණන්. ඒ වුණාට අද අපි හදමු. අද අපි ගණන් ටිකක් හදලා private IP වලට ගිහිල්ලා private IP ගණන් ටිකක් හදලා අපිට දෙනවාද යුදමුක්ත කලාපය කියන චුට්ටක් ඉගෙන ගන්න. යුදමුක්ත කලාපය ඉගෙන ගත්තට පස්සේ අපේ ගණන් කොටස ඔන්න ඉවරයි. ගණන් නෙට්වර්කින් ගණන් ඉන්න පුළුවන් සෑම ආකාරයකටම ගණන් ටික හැදුවා. ඊට පස්සේ අපිට තියෙන්නේ තොර ටීරි ටිකට මම ටියුට් එක දානවා. තොර ටියුට් එක අරන් ඕන print එකක් දාගෙන තියෙන්නේ. තොර ඕනට ටීරි ටික ගොඩ දාගන්න බං මම ටීරි ටික ඔක්කොම එකට හදලා තියෙන්නේ. වැඩේ shape එකේ ගොඩ දාගෙන යන්න පුළුවන්. හරිද? එදා කට්ටියට චුට්ටක් මතක් වෙන්නත් එක්ක මම අද ගානක් දෙන්නම්. වෙන ගාන. ගාන. මේක හරිද? මෙන්න ගාන. හැබැයි මම චුට්ටක් වෙනස් කරනවා. මම උපජාල ගාන මෙච්චරයි කියන්නේත් නැහැ. හරිද? උපජාල ගාන කියන්නේ නැහැ. මම කියනවා මෙහෙම. ඒ කියන්නේ උපජාල වලට අදාළ කියන උපජාල ගාන කියනවා. හැබැයි මම මෙන්න මෙහෙම කියනවා. උපජාලට අයිති පරිගණක මෙච්චර කියන්නේ නැහැ. ඉතුරුන මේ මුළු IP ලිපින ප්‍රමාණය හොයාගෙන ඒක සමසේ බෙදන්න ඕනේ. පැහැදිලිද? කලින් අපි ඒවැ හැදුවේ කොහොමද? පරිගණක හැම උපජාලම පරිගණක මෙච්චරයි කියලා දුන්නා. හැබැයි මේකෙදි මම දෙන්නේ උපජාල ගණන. උපජාල ගණන. උපජාල ගාන 4. හරිද? උපජාල ගණන 4. දැන් මට අද හැදුව විදියට ගන්න. උපජාල 4ට සමසේ බෙදලා පෙන්නන්න ඕන IP ලිපින ටික අර අපේ වෙන්ද හදන වගු හදලා ජාල ලිපිනේ විකාශන ලිපිනය සබ්නෙට් මාස්ක් එක වෙනම ලියලා හදන්න බලන්න. මේක දැන් මට ඕන සමසේ බෙදලා පෙන්නන්න ඕන මුළු IP ලිපින ටික හොයාගන්න ඕන සමසේ බෙදලා වෙන් කරන්න ඕන ඒ උපජාල ටික A B C D හදන්න බලන්න. ඕක මම චුට්ටක් වෙලාව දෙන්නම් හදන්න බලන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න පොඩ්ඩක්. ඕක මට ඕන මුළු IP ගන්න පුළුවන් මුළු IP ලිපින ප්‍රමාණය හොයාගන්න අරගෙන උපජාල 4ට සමසේ බෙදන්න. එතකොට මේ ගාන මොන ගානක් විදිහට දෙන්නේ? උපජාල ගාන උපජාල වලට සමසේ බෙදනවා නම් අනිවාර්යෙන්ම මෙතන දෙන්නේ මේක මොන ගානක් විදිහට? මේක FLSM ගානක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ fixed length subnet mask විදිහට තමයි එන්නේ. අයියේ ඔක්කොගෙම උපජාල ආවරණය සමානයි. ඒතකොට මේක FLSM ගානක් විදිහට තමයි එන්නේ. හරිද? දැන් අපි මේ CIDR වල ඔක්කොම හැදුවේ VLSM ගණන්නේ නේද? අද හදන FLSM ගාන. හදන්නකො මේක.
මොකක් හෝ ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න කොහොමද හදන්නේ කියලා. මතක නැත්තම් පිටු ටික පොඩ්ඩක් පෙරලලා බලන්න එදා හදපු ටික අපේ. මේක ඉතින් ළමයි අමාරු නෑ. හරිද? මේ දවස්වල ටර්ම් ටෙස්ට් තියෙනවා නම් ඔන්න ඔයගොල්ලෝගේ නෙට්වර්කින් ගණන් පාඩට මම ගොඩ දාලා දුන්නා විභාගයට කලින් ඈ. විභාගයට කලින් ඔන්න නෙට්වර්කින් ගණන් කොටස කතා කරලා දුන්නා. නම්බර් සිස්ටම් පාඩම සම්පූර්ණයෙන් ඉවර කරලා දුන්නා ඔන්න. ඔයගොල්ලෝ මේ ටර්ම් ටෙස්ට් එකට කලින් කරගෙන යන්න. හදන්න බලන්න. දැන් ප්‍රයිවට් IT කතා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ කතා කරනවා යුද මුක්ත කලාපය ගැන. යුද මුක්ත කලාපයේ තියරි එක උගන්වනවා ඔයගොල්ලන්ට. ඒක උගන්වුවාට පස්සේ අද වැඩේ ඉවර වෙනවා. අදත් එතකොට ලොකු දෙයක් අපිට කරන්න නෑ. අපිට ප්‍රයිවට් IP ගාන කියලා. ප්‍රයිවට් IP ටික ඉගෙනගෙන ඒකේ ගානක් දෙකක් හදලා යුද මුක්ත කලාපය විතරයි කතා කරන්න තියෙන්නේ. නේද? ඔයාලට කොහොම හරි දවස් 4ක් ඇතුළත මම සම්පූර්ණ ගණන් කොටස ඉවර කරා. හදන්න මේ ගානයි තව ගානකුයි හදලා පියම් ප්‍රයිවට් IP වලට. හදලා ඉවරය අත උස්සන්න. හදලා ඉවරය අත උස්සන්න. නැත්නම් අපි හදමු ගාන. තව චුට්ටක් වෙලා දෙන්න. ගාන 24යි රිසල්ට් උත් ආවා. දැන් ඔයගොල්ලෝ තමයි ඊළඟ ලියන්න ඉන්නේ. දැන් ඔන්න මාන්සියෙන් තමයි තියෙන්නේ. දැක්කම කට්ටිය රෑන්ක් ගත්ත විදිය. ගොඩක් අය කියලා තිබ්බ මේ පාර හැබැයි මේ ICT වල ලකුණු අඩු වෙලා තියෙනවා කියලා. ගොඩක් අය IT වලට අඩුයි කියලා කියනවා. මම හිතන්නේ IT වල අඩු වෙන ලොකුම හේතුව මම කියන්නේ මේ IT කියන සබ්ජෙක්ට් එක පේපර් එක ඉස්සරහට හැදෙන්නේ ප්‍රැක්ටිකල් පැත්තට බර ගන්නවා. හරිද? ප්‍රැක්ටිකල් පැත්තට බර ගන්නලා හදන්නේ. ප්‍රැක්ටිකල් පැත්තට බර ගන්න කියන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් නෙමෙයි. ප්‍රැක්ටිකල් කරුණු පේපර් එකට දානවා. ඒ කියන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත ඕ මේ Python එතකොට Arduino ඔය කොටස් ටිකක් වැඩිපුර දාන්න ගන්නවා පේපර් එකට. ඒකයි වේ අමාරුයි කියන්නේ. මෙච්චර දවස් එහෙම ලොකුවට වේ ප්‍රැක්ටිකල් පැත්ත මේ පේපර් එකට ලොකුවට දාන්න ගියේ නෑ තිබ්බා. ලොකුවට ආවේ නෑ. දැන් ඔන්න ලොකුවට ටිකක් එන්න හදනවා. ඒ හින්දා ඒක අමාරුයි කියලා කියන්නේ. ඒ කියන්නේ අර Arduino කොටස එහෙම ටිකක් වැඩිපුර එනවා දැන්. Python ප්‍රශ්න කොහොමද තියෙනවනේ. උතර වෙබ් කොටස ටිකක් වැඩිපුර එන්න ගන්නවා. ඔන්න ඔය හේතු නිසා තමයි චුට්ටක් ඔය කට්ටිය අමාරුයි කියන්නේ. ඒත් අමාරු නෑ හරියට වැඩි කරගත්තොත් අමාරු නෑ. හැබැයි වැඩ කරන්න ඕන. Taman තනියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන ප්‍රැක්ටිකල් ටික කරලා. එතකොට තමයි විභාගයට ගිහලා බය නැතුව මේ ප්‍රැක්ටිකල් එක මතකයෙන් ලියන්න පුළුවන් වෙන්නේ. එහෙම එකක් අහලා තිබ්බොත් ලියා ගන්න පුළුවන් වෙන්නේ. Taman එක හොඳට ප්‍රැක්ටිස් කරලා තිබ්බොත් තමයි. නැත්තම් ලියන්න බෑ ඉතින්.
දැන් අපේ වැඩසටහන ඇතුළේ අපි සම්පූර්ණම ප්‍රැක්ටිකල් ටික ඔයගොල්ලන්ට ලෑස්ති කරලා තියෙනවා ඕන වෙලාව බලලා මේක වැඩියකට දාගන්න. එතකොට ඕගොල්ලන්ට තියෙන ප්‍රැක්ටිකල් ටික හොඳට බලලා ඒ අදාළ කරුණු ටික විභාගයට આવොත් ඒ විදිහට ලියන්න තමයි තියෙන්නේ. හරි. අපි මේ ගාන හදමු. ගාන හදමු. උපජාල හතරක් කියලා ඉල්ලන්නේ. බලන්න මම මේ IP එක ලියන පුරුදු පරිදි 192යි 150යි 18යි 40යි පාරායන ඇතුලේ 26යි මේ තියෙන්නේ CRDR notation එක තමයි දාලා තියෙන්නේ. හරිද? CRDR value එක තමයි දීලා තියෙන්නේ. මම මේක දියුණුවෙන් ලියා ගන්නවා කියලා හිතාගෙන ලියනවා. මෙන්න මේ බිංදු ටික. 1 2 3 4 5 6 7 8යි 1 2 3 4 5 1 2 3 හරිනේ. දැන් මොකද කරන්නේ? මෙතන 26ක් තියෙනවා. 26ක් නම් මෙතන එකේවත් දාගෙන යන්න ඕන 26ක්ම. 1 2 3 4 5 6 7 8යි. 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 1 2 3 4 5
6යි 8යි මෙතෙන්ටදී 24ක් විතර ඉවරයි. 25යි 26යි. ඉතුරු ටිකට මොකද කරන්නේ? ඉතුරු ටිකට බිංදු දාගෙන යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිනේ. 6යි 6 දෙකෙන් 8 වෙන්නේ. හරි. එතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මෙතන බිංදුවක් වඳිලා. හරි. හරි. දැන් මොකද කරන්නේ? කලින් එකේ නම් අපි පරිගණක ගාන දීලා තිබ්බ හින්දා අපි මොකද කරේ? ගානට එක මේ දෙකක් එකතු කරලා ගානට එක දෙකේ ගුණාකාරයේ පිළිවෙලට හදාගත්තා. හැබැයි මේකෙම නෑනේ. මේක කියන්නේ මොකද්ද? මේක FLSM ගාන. තියෙන IP ටික අරගෙන එක සමසේ 4කට බෙදන්න ඕනේ. ඒ කියන්නේ උපජාල 4කට බෙදන්න ඕන. දැන් තියෙන ප්‍රමාණය දැනගන්න ඕන. කොහොමද තියෙන ප්‍රමාණය ගන්න? මේ බිංදු ටිකේ. බිංදු කීයක් ඉතුරු වුණාද? ඇයි 8යි 16යි 24යි 24යි 25යි 26යි බිංදු 6ක් ඉතුරු වුණා මෙතන. ඇයි මේ බිංදු 6ක් ඉතුරු වුනේ? ඇයි මේ 8ෙන් මෙතනින් දෙකක් පිරුණානේ. එතකොට 6ක් ඉතුරුයි. දෙකේ 6 වෙනි බලය කීයද? 64යි. ඒ කියන්නේ මොකද්ද? මුළු IP ගාන 64ක් තියෙනවා. දැන් මොන හොයාගත්තා? හරි මුළු IP ගාන 64ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මේක සමසේ බෙදා ගන්න පුළුවන් නේද? 64 64 4කට බෙදාගත්තොත් එහෙකට එනවා 16 ගන්න. ප්‍රශ්නයක් නෑනේ. සරලයි ඉතින් ගන්න. හරිද? ඒ කියන්නේ එහෙකට IP 16 ගන්න දෙන්න පුළුවන්. හැබැයි IP 16ක් වුණාට පරිගණක 16කට දෙන්න පුළුවන්ද මේ IP 16? බෑ. පරිගණක ගත්තොත් කීයකටද දෙන්න පුළුවන්? පරිගණක 14කට විතරයි දෙන්න පුළුවන්. ඇයි ඉතුරු දෙක මොකටද කරන්නේ? ඉතුරු දෙක දෙනවා network IP වලට එක IP එකක්, broadcast IP එකට එකයි කියන. පැහැදිලිද? එතකොට පරිගණක විදියට ගත්තොත් 14කට තමයි දෙන්න පුළුවන්. පැහැදිලිද? පරිගණක 14කට දෙනවා. ඉතුරු IP දෙක ඉතුරු IP දෙක Java ලිපින්ටයි විකාශන ලිපින්ටයි දෙනවා. අමාරු නෑ ගන්න වගුව. මෙන්න වගුව ගෙවුවා. ගන්න වගුව. උපජාලය. මේක net ID. මේක broadcast ID. subnet mask. තොරසකෝ මේ host IP ටික සත්කාල ලිපින පරාසය නෑ. මම සත්කාල ලිපින පරාසය ලියන්න ඉගෙනනවා. ඒක ඉතින් ලියන්න දන්නවනේ ඔයගොල්ලෝ. A B C D. හරිනේ? හරි. කොහොමද ගන්නෙ? පළවෙනි IP එක ගන්නේ කොහමද? මෙන්න මෙතනින් ඉර ගහන්න ඕන උඩට. මෙන්න මෙතනින්. හැබැයි මෙතන ඉර ගහද්දී ඔයා අනිවාර්යෙන් මෙන්න මෙතන අගේ. දැන් මේ මෙතන 26නේ. ඒ කියන්නේ මෙතන තිබ්බේ කීයද? 40 කියන අගේ තිබ්බේ අත්තරම. මේ 40 කියන අගය ඔයා මෙතනින් දිවිමෙන් ලියලා බලා ගන්න ඕන. දිවිමෙන් ලියනවා නම් කොහොමද ලියන්නේ? 1 2 4 1 2 4 8 16 32 32යි 8යි 40 වෙන්නේ. එතකොට මෙන්න මේ දෙකට එක එක දෙකක් දාගන්න ඕනේ.
32යි 8යි. ඉතුරු දෙකට මොකද ගන්නේ? ඉතුරු ඒවා අයින් කරලා දානවා බිඳුව. ඔන්න 40 මම දියුනේ මෙතන ලියාගත්තා. මෙන්න මෙතන. මේ බලන්න මම මොකද කිව්වේ? පළවෙනි IP එක ලියනවා නම් ලියන්නේ කොහොමද? ඉතින් මේ පැත්තේ තියෙනවා ඒ විදිහටත් මේ පැත්තේ තියෙනවා සියලු බිඳුව දෙකක් තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? 40 කියන එක මේ ඉර ගැහුවම මේ පැත්තට වැටලා තියෙන්නේ. මේ බලන්න 40න් අඩුව මේ එකවත් මේ පැත්තට ඇවිල්ලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ දකුණු අතර පැත්තට වැටලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ 40 ගන්නවද? නෑ ගන්න. ඇයි මේ පැත්තට තියෙනවා සියල්ලම බිඳුවසේ සලකා ගන්න. මේ පැත්තට තියෙනවා. මේ පැත්තට තියෙනවා ඒ විදිහටම ගන්නවා. මොකද කරේ? පළවෙනි IP හොයන්න මෙන්න මේ 26 කියන තැනින් උඩට ඉර ගැහුවම මම මෙතන 40 කියන එක දියුණියෙන් ලියාගෙන බැලුවා. ඇයි බලන්නේ? මෙතන දියුණියෙන් ලියාගෙන. කැපෙනවාද කියලා. මොකද්ද? මේ ඉරට මේ පැත්තෙන් හෝ මේ පැත්තෙන් කැපෙනවාද කියලා. කැපුණොත් මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන අගයන් ටික අරගෙන මේ පැත්තේ තියෙන අගයන් ටික බිඳුවක් කරලා ගන්න ඕන. කැපුණ දැන් මොකද වෙන්නේ? සම්පූර්ණ අගයම කැපුණා. ඇයි ඒ? 40 දිගේ මෙන්න මේ ඇතුලේ. එතකොට මේ අගය අයින් වුණා. එතකොට මොකක්ද ඉන්නේ පළවෙනි එකේ? 192යි 150යි 18යි බිඳුව. පැහැදිලිද? ඔන්න පළවෙනි එකේ එක. එතකොට ඊළඟ එක 192යි 150යි 18යි 16. ඊළඟ එක 192යි 150යි 18යි කීයද? තව 16ක් එකතු වුණාම 32යි. ඊළඟ එක 192යි 150යි 18යි කීයද? 6 2 8යි 48යි. පැහැදිලිද? මේකට කලින් එක ලියා ගන්නවා මෙතනින්. මොකද්ද ලියන්නේ? 192යි 150යි 18යි 15. පැහැදිලිනේ? මේකට කලින් එක ලියනවා. 192යි 150යි 18යි 31. 192යි 150යි 18යි 47. මෙතන ලියන්නේ කොහොමද? මෙතනින් 10 එකතු කරලා බලන්න. කීය දෙන්නේ? 8යි 6යි 14 එකක් ගියා 64ක් වෙනවා මෙන්න මෙතන. එතකොට 192යි 150යි 18යි මෙතන එකක් ගියා 63යි. සබ්නෙට් මාස්ක් එක ලියන්නේ කොහොමද? සබ්නෙට් මාස්ක් කොහොමද ලියන්නේ? එකකට 16 ගානේ අපි දීලා තිබ්බේ. එක මොකද්ද? එකකට 16 ගානේ ලියලා තිබ්බේ. මම මෙන්න මේ ඉර දැම්ම අපනවා. සබ්නෙට් මාස්ක් එක ගන්න ඕන හින්දා. එකකට 16 ගානේ ගන්න ඕනලා තිබ්බේ. 16 කියන්නේ කීයද? මෙන්න මෙතනින් ගත්තොත් 1 2 4 8 16. මොකද කරන්න ඕනේ? 16 තියෙන තැනේ සිට මේ පැත්තට තියෙන ඔක්කොම බිඳු වලට එක ඒවා දාගෙන යන්න ඕන සබ්නෙට් මාස්ක් එක ලියන්න. මෙතන මෙයාටයි මෙන්න මෙයාටයි විතරයි දාන්න තිබ්බේ ඒව දෙක. පැහැදිලිද? දැන් මොකද කරන්නේ? මේ සම්පූර්ණ එකේ දශමය ගන්නවා. 255යි 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 මෙතන අගය කරන්නේ කොහොමද? 128යි 64යි 32යි 16 ගන්න. කොහොමද ගන්නේ? 8 4 12යි නැත්තම් 6 4 10යි 12යි 12යි 20යි දෙකක් ගියා 6 4 10යි 13යි 14යි එකක් ගියා 20යි 240යි එන්නේ ඔක්කොටම ඒ කියන්නේ 255යි 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 240 ඔක්කොටම එකම එන්නේ ඇයි ඒ මොකද ඔක්කොටම IP 16 ගානේ බෙදුව නිසා පැහැදිලිද ඔක්කොටම IP 16 ගානේ බෙදුව නිසා කොහොමද සබ්මින් මාස්ක් එක ගත්තේ එහෙකට දුන්නේ IP 16යි. ඔව්. එතකොට මෙන්න මෙතන මොකද කරන්න ඕන? 16 තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. බල වලින් ගත්තොත් 16 තියෙන තැනේ ඉඳලා මේ පැත්තට තියෙන සියලුම බිඳු වලට කියන්නේ මෙහෙට වමට තියෙන සියලුම බිඳු වලට එක දාගෙන එන්න ඕනේ. එතකොට මෙන්න මෙයාට විතරයි දාන්න ඕන උනේ. එතකොට මොකද කරන්නේ? මේ සියලු මේ සම්පූර්ණගේ දශමගේ යගේ ගන්න තිබ්බේ. ඔච්චරයි කරන්න තිබ්බේ. තේරුණා නැත උස්සන්න? මහා ලොකු අමාරුවක් නැහැ ඉතින් මේවා. අපි කලින් දවසෙත් හැදුවානේ. මේක FLSM ගානක්. හරි තේරලා තියෙනවා ගොඩක් අයට. දාගන්නවා මේක. මෙතන ගන්න විදිහව මතක තියාගෙන ඉන්න. මෙතන IP 8ක් දුන්නා නම් එක උපචාරයකට මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන 8 තියෙන තැනින් ඉඳලා එක මේ පැත්තට එක දාගෙන යන්න ඕනේ. එතකොට තමයි මොකක් ගන්න පුළුවන් වෙන්නේ? සබ්නෙට් මාස්ක් එක ගන්න පුළුවන් වෙන්නේ.
පැහැදිලිද? උපජාල ආවරණය ගන්න පුළුවන් ඉන්නේ ඕකින්ද. ඉතින් අමාරු නෑ ළමයි මේවා. මාරු නෑ. නෙට්වර්කින් ගන්න දැන් ටර්ම් ටෙස්ට් තියෙනවානේ නෙට්වර්කින් ගන්න ආය අනිවාර්යයෙන්ම හදන්න දැන්. ඕගොල්ලන්ට හැම විදියෙම ගණන් මම හැදුවා. CIDR වල FLS උනේ VLS උනේ දෙකම හැදුවා ඕගොල්ලෝ දැන්. හරිද? ක්ලාස් වලත් අපි හැදුවා. ක්ලාස් ගන්න. එතකොට ඕගොල්ලන්ට හදන්න දෙන්නේ දැන් ප්‍රයිවට් IP ත් හදනවානේ. ප්‍රයිවට් IP කියලා වෙනසක් වෙන්නේ නැහැ ගානේ. ගානේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒක ප්‍රයිවට් IP කියලා වර්ග කරනවා විතරයි. එහෙනම් ඒක ප්‍රයිවට් IP එකක් කියලා වර්ග කරනවා විතරයි. හදන විදිහ කිසිසේත් වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහටම තමයි හදන්නේ. පැහැදිලි කිසිසේත් වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රයිවට් IP එකක් මොනවද කියලා ගාන හදන විදිහ කිසිසේත් වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහමයි මෙතනින් දශමයක්වත් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රයිවට් IP එක නම. හැබැයි අපි ප්‍රයිවට් IP එකේ පරාසය ඉගෙන ගන්නවා විතරයි කරන්නේ. හරිද? ප්‍රයිවට් IP කියලා ඉගෙන ගන්න ප්‍රයිවට් IP පරාසයන් මොනවද තියෙන්නේ කියලා. ඒ ඇයි කිසිම දෙයක් නැහැ. හදන විදිහ එකයි. කිසිම වෙනසක් නැහැ. අර ඔයගොල්ලෝ මම යුද මුක්ත කලාපය උගන්වනවා. මොකද යුද මුක්ත කලාපය කියන එක 2016 හෝ 2017 පේපර් 2017 දුවද පේපර් එක අඳින්න ඇවිල්ලා තිබ්බා. යුද මුක්ත කලාපයක් අඳින්න ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ ජාල රේඛා සටහන අඳින්න තිබ්බා යුද මුක්ත කලාපයක. ඒතකොට මම යුද මුක්ත කලාපයක් අඳින හැටි කියලා දෙනවා. හරිද? මොකද 2017න් පස්සේ මේ වෙනකන් යුද මුක්ත කලාපයක් අඳින්න ඇවිල්ලා තිබ්බේ නැහැ. ජාල රේඛා සටහනට අඳින්න ඇවිල්ලා තිබ්බේ නැහැ යුද මුක්ත කලාපයක. පැහැදිලිද? එතකොට මම ඒක උගන්වනවා මොකද කොයි මොහොත අවස්ථාවක එන්න පුළුවන් නේ. හරිද? කොයි මොහොත අවස්ථාවක එන්න පුළුවන්. ඒ හින්දා මම ඒක උගන්වනවා අනිවාර්යයෙන්. යුද මුක්ත කලාපය කියන එක මොකද්ද? යුද මුක්ත කලාපයක් යුද මුක්ත කලාපයකට අදාළ ජාල රේඛා සටහන අඳින්නේ කොහොමද? පැහැදිලිද? හා. හරියම ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕනේ මම නම් අපනවා මේ විදියට. ඔයාලා හදලා ඇතිනේ. හා. අපේ නෙට්වර්කින් ඉවරුනාම IS පාඩම පටන් ගන්නවා. ඒ කියන්නේ ইনফরমේෂන් සිස්ටම් කියන පාඩම, පද්ධති පාඩම. ඒකෙත් අපි තියරි වලින් ඉස්සෙල්ලා එන්නේ නැහැ. හොඳ මතක තියාගන්න. මම උගන්වනකොට මම ඉස්සෙල්ලා තියරි වලට එන්නේ නැහැ. ළමයින්ට අමාරුම තැන අපාම කරු තැන තියරිනේ. ළමයි ගණන් හදන්න කැමති. මොකද මම මෙලි නෑ මේව හදන්න කියනවා. හැබැයි ගොඩක් අය ආසන ඇති මොනවද තියරි. තියරි ඉගෙනගෙන ගණන් හදන්න ගියාම ඊට වඩා එපා වෙනවා. ඊට වඩා අපි ඉස්සෙල්ලා ගණන් ටික හොඳට පොලිෂ් කරන්නේ. පස්සේ තියරි වලට යනවා. IS පාඩමෙන් මම ඔයාලට context diagram, DFD, එතකොට ඒ diagram සියල්ලම ඇදලා තමයි තියරි එකට එන්නේ. පැහැදිලිද? business diagram ඒ ඔක්කොම සියල්ලම diagram මාර්ග ටික ඇදලා ඊට පස්සේ තමයි එන්නේ මෙන්න මේ තියරි කොටස. දැන් මේකෙත් එහෙමයි කරේ. හරිද? වෙනසක් වෙන්නේ නැහැ. හැම පාඩමකම මම ගණන් තියෙනවා නම් ඒ ගණන් කොටස කතා කරලා තමයි ඉන්නේ අනිවාර්යෙන් තීර කොටස කරන්නේ. ඒතොර ඒක තමයි මොකක්ද දන්නවද? ඒක තමයි හැමෝටම ගැනීම. ඕක කරාම හැමෝටම මතක හිටිනවා. මොකද ඉස්සෙල්ලාම කරේ ගණන් කොටසනේ. ආසාවෙන් කරනවා ඒ ටික. කම්මැලිත් නැහැ. තියරි කොටස කරලා ඉද්දී නිකන් අමාරුයි ඔක. තේරෙන්නේ නැතු යනවා සමහන් කියනවා. එතකොට ඔක අනිත් පැත්තට කරාම ඇත්තටම සාර්ථකයි. ඕනෙට ඔක පැහැදිලි වෙනවා. හරිද? මෙච්චර දවස් අපි කරේත් එහෙම කාටවත් ඒක පැහැදිලි නැති වුණේ නැහැ. හැමෝටම මේක තේරුණා. ඉස්සෙල්ලා ගණන් කොටස කරලා තියරි කොටසට එන්නේ. හරිද? තව ගණනක් හදනවද? අපි යන්න ප්‍රයිවට් IP ගණන් හදන්න. දැන් අපි හැදුවා නේද ගණන් 3-4ක් හැදුවා. හරි. තව ඕන්නම් දෙන්නම්. තව ඕනද තමයි අපි යන්නේ ප්‍රයිවට් IP ගණන් හදන්න. තව ඕනද කියලා දාන්න. තව එකක් ඕනද නැත්නම් ප්‍රයිවට් IP කතා කරමු. ප්‍රයිවට් IP කතා කරමුනේ. වෙනසක් වෙන්නේ අර CADR වල කොච්චර අර CADR නොටේෂන් එක වෙනස් වෙන තැන අනුව තමයි. ඉතින් 23 එන්න පුළුවන්. ඔහොම නොටේෂන් එක අනුව ඔයගොල්ලන්ට හදන්න තියෙන්නේ. හරිද? ආ. අපි යම් ප්‍රයිවට් IP ගැන කතා කරන්නේ. ප්‍රයිවට් IP දානවායේ ප්‍රයිවට් IP. දානවායේ ප්‍රයිවට් IP.
ප්‍රයිවට් IP පෞද්ගලික IP තියෙනවා. ප්‍රයිවට් IP පෞද්ගලික IP තියෙනවා. මේකෙදි මෙච්චරයි. මේකේ පරාසයන් තුනක් තියෙනවා. ඒ පරාසයන් තුන ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. ගාන කිසියකට වෙනස් වෙන්නේ නැත. හරිද? ප්‍රයිවට් IP වල CIDR ගණන් තියෙනවා. නැත්නම් ක්ලාස් ගණන් තියෙන්න පුළුවන්. හරිද? මුළු වෙනසක් වෙන්නේ නැහැ. පරාසයන් ටික ඉගෙන ගන්නවා විතරයි මේක. දාගන්න ප්‍රයිවට් IP නැත්නම් පුද්ගලික IP. මොකද ළමයා මේ ප්‍රයිවට් IP පාවිච්චි කරන්නේ? ප්‍රයිවට් IP පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් ප්‍රයිවට් නැත්නම් පුද්ගලික ජාල සඳහා තමයි ගන්න. ප්‍රයිවට් නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයා ඔෆිස් එකක් කරගෙන යනවා. ඔයාගේ මේ බිස්නස් එකක් කරන්න යනවා. හරිද? ඒ බිස්නස් එක කරද්දී ඔයාගේ බිස්නස් එකේ තියෙන පරිගණක ටික. නැත්නම් බිස්නස් එකේ ඔයාට දැන් ඔයා බිස්නස් එකක් කරද්දී හිතන්නකෝ දැන් ඔයාට වැඩ කරන අය වැඩ කරනවා කියලා කිහිප දෙනෙක්. ඔයාට කිහිප දෙනෙක් වැඩ කරනවා. වැඩ හිතන්නකෝ 10 දෙනෙක් වැඩ කරනවා. එතකොට කම්පියුටර් 10ක් දීලා තිනවා 10 දෙනාට. ඒ 10 දෙනාව ඔයා නෙට්වර්ක් එකක් හදලා තියෙනවා 10 දෙනා එකතු කරලා. කම්පියුටර් 10 එකතු කරලා නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. එතකොට ඒක තමන්ගේ මගේ බිස්නස් එකනේ. ඒක මගේ බිස්නස් එක. මගේ පෞද්ගලික බිස්නස් එක. මගේ පෞද්ගලික ව්‍යාපාරයක්. ඒතකොට මගේ පෞද්ගලික ව්‍යාපාරයේ තියෙන ජාලය පෞද්ගලික ජාලයක්. හරිද? ඒ කියන්නේ ඒක අපේ පෞද්ගලික කාරණා. නැත්නම් අපේ පෞද්ගලික ඒ කියන්නේ අපේ බිස්නස් එක ඇතුලේ වෙන දේවල් විතරේ ජාලය ඇතුලේ තොරතුරු එහා මෙහා යන්නේ. ඒ වගේ වැඩවලට ඒ කියන්නේ පෞද්ගලික කටයුතු සඳහා තමයි මේ ප්‍රයිවට් IP කියන જાතිය දීලා තියෙන්නේ. ඒවා බාහිර ලෝක කියන්නේ ඒවා පෞද්ගලික ජාල හදන්න තමයි හදන්නේ. ගොඩක් ඔය කම්පැනි වලට එහෙම තියෙන්නේ ප්‍රයිවට් IP. පැහැදිලිද? කටට සිග්නල් නැද්ද දන්නේ නැහැ. හරි. මෙහෙමයි. දැන් මේ ප්‍රයිවට් IP පරාස තියෙනවා කිහිපයක්. පැහැදිලිද? පරාස කිහිපයක් තියෙනවා. ප්‍රයිවට් IP පරාස කිහිපයක් තියෙනවා. මේ තියෙන පළවෙනි පරාසය. ඒ කියන්නේ අපිට මේ පරාස වලින් මේ පරාස තුනක් තියෙනවා. මේ පරාසයක් ඇතුලේ ගන්න සෑම IP එකම ප්‍රයිවට් IP එකක් විදිහට සලකනවා. පැහැදිලිද? පළවෙනි පරාසය තමයි 10යි 0.0.0 සිට 10යි 255යි 255යි 255 කියන පරාසය. පැහැදිලිද? මේක තමයි පළවෙනි පරාසය. මේ පළවෙනි පරාසය. මේ පරාසය ඇතුලේ ගන්න ඕනෑම එකක් ප්‍රයිවට් IP එකක් ලෙස සැලකෙනවා. පැහැදිලිද? තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. පරාස දෙකක් තුනක් තියෙනවා. කියන්නේ ඔක්කොම තුනක් තියෙනවා. මෙන්න දෙවෙනි පරාසය 172යි 16යි 0.0 සිට 172යි 32යි 31යි 255යි වෙනකම් ඔන්න තියෙනවා තව පරාසයක්. හරිද? මේකත් ඔන්න ඔයගොල්ලන්ට IP ගන්න පුළුවන් පරාස වලින් එකක්. හරිද? පරාස වලින් එකක්. තව පරාසයක් තියෙනවා. 192යි 168යි 0.0 ඉඳලා 192යි 168යි 255යි 255 දක්වා. පැහැදිලිද? එතකොට ප්‍රයිවට් IP එකක් ගන්නවා නම් ඔයාට ගන්න වෙන්නේ මෙන්න මේ පරාස තුنين තමයි. එක්ක ඔයා මේ පරාසෙන් ගන්න ඕන නැත්නම් මේ පරාසෙන් ගන්න ඕන නැත්නම් මේ පරාසෙන් ගන්න ඕන. පැහැදිලිද? හරි. ඔය පරාස තුන ටික තමයි අපිට ඉගෙන ගන්න. මේ පරාස දැන් ඔයගොල්ලෝ ප්‍රයිවට් IP කියලා උගන්වන්න තියෙන්නේ මේ පරාස ටික. පැහැදිලිද? මේ පරාස මේ පරාස තුනක් තියෙනවා. මේ පරාස තුනෙන් ගන්න IP වලට අපි ප්‍රයිවට් IP කියලා සලකනවා. එතකොට ගානේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේක ප්‍රයිවට් IP එකක් විදිහට සැලකෙනවා විතරයි. පැහැදිලිද? පළවෙනි වර්ගයේ 10.0.0 වෙයි ඉඳලා 10 255 255 255 දක්වා ගන්න පුළුවන්. ඊළඟ එක ගන්නකොට 172යි 16.0 ඉඳලා 172යි 31යි 255 දක්වා ගන්න පුළුවන්. ඊළඟ එක 192යි 168යි 0.0 ඉඳලා 192යි 168යි 255 දක්වා ගන්න පුළුවන්. හරිද? දාගන්න මේ පරාසයන් ටික දාගන්න පරාසයන් ටික දාගන්න පස්සේ අපි ගණන් හදන්න තමයි තියෙන්නේ. දාගන්න මේ ටික
මේ හරි මේක කිසිම දෙයක් නැහැ. දැන් අපි ඔය පරාස ටික ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. පස්සේ මොනව කරන්නද? ගණන් හදන්න තමයි තියෙන්නේ. දාගන්න ළමයි ටික. අද ගොඩක් කට්ටිය අඩු මං හිතන්නේ අද මේ ටර්ම් ටෙස්ට්. මම හොඳට පාඩම් කරලා ඉඳි අද ගෙදරට වෙලා. ටර්ම් ටෙස්ට් බීතිකාව නිසා වෙන්නේ අද පොඩ්ඩක් පන්ති එන්නේ ඇවිල්ලා නැත්තේ ගොඩක් අය. හරි නේද? පරාසයන් ටික දාගත්තා නේද? මේකෙත් ඉතින් ගණන් වෙනසක් නැහැ. හරිද? මේකේ CIDR ගණක් තමයි අපි හදන්න යන්නේ. මෙන්න පළවෙනි ගාන. මෙන්න ආයේ පළවෙනි ගාන. මේකෙත් තියෙන්නේ CIDR ගණක් තමයි. පරාසය මංගේ පරාසයන් ටික විතරයි මේක ඉගෙන ගන්න තියෙන්නේ අපිට. වෙන කිසිම දෙයක් ඉගෙන ගන්න නෑ මේක. මෙන්න පළවෙනි ගාන 190යි 30යි 10යි. බෑ. මොකද්ද පරාසය? 190ෙන් ගන්නවා නම් මටත් ඒක පොඩ්ඩක් බලන්න. මොකද්ද ගන්න පරාසය? 190ෙන් ගන්නවා නම් 192යි 162යි. මෙන්න මේ පරාසයෙන් තියෙනවා 3යි 15. ඇල ඉරා 25. ඔන්න ගාන 192යි 162යි. ඔන්න ගාන හට දෙන්නේ 68යි. තාවට යනවා. පරිගණක තියෙනවා මේකේ A B C D කියලා. මේකේ පහක් තියෙනවා. උපජාල පහක් තියෙනවා. පළවෙනි එකට 30ක් ඕන, දෙවෙනි එකට 28ක් ඕන, තුන්වෙනි එකට 15ක් ඕන, 10ක් ඕන, 14ක් ඕන. කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. පරාසය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මොකද්ද? අපි ගත්තේ ප්‍රයිවට් IB එක. 192 168යි 3යි 15. ඔන්න ගත්තා ඒක. 25 තියෙන්නේ අනික. පැත්තට 25 තියෙන්නේ. හරි. හදන්න බලන්න මේ ගාන තනියෙන් හරි දෙනවා. මේ කිසිදු වෙනසක් නැහැ. පරණ විදිහටම තමයි CIDR එකක් විදිහටම තමයි දීලා තියෙන්නේ. කිසිදු වෙනසක් කරලා නැහැ. මොකක්ද වෙනස තියෙන්නේ? මේ ප්‍රයිවට් IB පරාසෙන් විතරයි ගත්තේ මේ IP එක. ප්‍රයිවට් IB පරාසෙන් ගත්ත IP එකකින් මේ ගත්තේ හැදුවේ. පැත්තට 192යි 168යි කියන පරාසෙන් ගත්තේ. හදන්න බලන්න තනියෙන්. හදන්න තනියෙන්. ටයිම් දෙනවා. කිසිදු වෙනසක් නැහැ. අර විදිහටම තමයි හදන්න තියෙන්නේ. අදින් පස්සේ ළමයි නෙට්වර්කින් සම්පූර්ණ ගණන් කොටස අවසන් වෙනවා. ලබන සතියේ ඉඳලා අපි තියරි පටන් ගන්නවා නෙට්වර්කින්. පැහැදිලිද? නෙට්වර්කින් සම්පූර්ණ තියරි පටන් ගන්නවා. දවස් 2ක් විතර යයි.
තීර ටික සම්පූර්ණයෙන් ඉවර ගන්න දෙකක් හෝ තුනක්. දෙකකින් ඉවර ගන්න බලනවා මම ඉක්මනට. හරිද? එතකොට නෙට්වර්කින් පාඩම ඉතා ඉක්මනින් ඉවර කරනවා අපි. තීරි වලට අපි ටියුට් එක හදලා තියෙන්නේ. ටියුට් එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හදාන තනියෙන් ඕක ගන්න. ඒ ගාන තනියෙන් හදන්න. කිසිදු වෙනසක් නැහැ ළමයි. අර විදියටම තමයි හදන්න තියෙන්නේ. එතන මේ ගාන ළමයි මොකක්ද මොන ගානක්ද ඇත්තට මේක? මොකද මේ පරිගණක ගාන වෙනස්. පරිගණක ගාන වෙනස් කියන්නේ උපජාලින් ජාලෙට මොකද්ද? උපජාල ආවරණය වෙනස්. උපජාල ආවරණය වෙනස් කියන්නේ මොකද්ද මේක? VLSM ගාන. මේක VLSM ගාන. ඒ කියන්නේ VLSM කියන්නේ variable length subnet mask. ඒ කියන්නේ වෙනස් වෙන දිග සහිත උපජාල ආවරණය. මේකට කියනවා 25 නැත්නම් මෙන්න මෙතන තියෙන එකට කියනවා අපි CRDR notation එක කියනවා. CRDR value එක කියලා කියනවා. එතකොට මේකෙන් ඇත්තටම කරන්නේ මේ 25 26 කියලා මේකෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ මේ IP එක සඳහා කොච්චර බිටු ගාණක් වෙන් කරගෙන තියනවාද කියලා. ඒ කියන්නේ දැන් host bit සඳහා කොච්චර බිටු තියෙනවද? IP එක සඳහා කොච්චර වෙන් කරනවද කියලා අපි බිටු ටිකක් තියෙනවානේ. දැන් අපි class IP වල දන්නේ නැහනේ. අපි class එක තියෙන හින්දා අපි දන්නවා. දැන් class C එකක් නම් බිටු 24ක් වෙන් වෙනවා. class B එකක් නම් 16ක් වෙන් වෙනවා. එහෙම කියලා අපි දන්නවානේ. class A එකක් නම් 8යි. දැන් මේකේ කෙලින්ම පෙන්නලා තියෙනවා 25. ඒ කියන්නේ IP එක සඳහා බිටු 25ක් ගන්නවා අපි. ඉතුරු ටික ඔයගොල්ලෝ host IP සඳහා ගන්න. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හැබැයි බිටු 25ක් ගන්නවා මොනව කරගන්නද? අපේ IP එකට අපි බිටු 25ක් ගන්නවා. ඉතුරු ටික ඔයගොල්ලෝ ඕන එකක් කරගන්න කියලා IP එක සඳහා ගන්න බිටු ටික පෙන්න ගන්න තමයි මෙන්න මේ මොකද්ද CIDR notation එක දීලා තියෙන්නේ. හරි මේ ගාන හදන්නකො. ටුට්ටා පොඩි වෙලාවක් දෙන්න. මේ වගේ තව ගණන් දෙක තුනක් හදමු අපි. මම ඒකයි CIDR මේ ගණන් ටික එක ගානක් හදමු. මොකද ආයෙත් හැදෙන්නම ආයෙ CIDR ගණන් ටික. ප්‍රයිවට් IP කියලා කිසි වෙනසක් නැහැ. මම මොකක්ද කරේ? ගත්තේ ප්‍රයිවට් IP පරාසයෙන්. වෙන මොකුත් කරේ නැහැ. ප්‍රයිවට් IP පරාසයෙන් ගත්ත IP එකකින් හැදුවේ ජාලය. මේක අමාරු නෑ ළමයි. වැඩේ ගොඩ දාගන්න තියෙන්නේ ඉන්නේ හරියට. හදන්න බලන්න. තව විනාඩි දෙකක් විතර දෙන්න. දෙක තුනක් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තමයි ආද්‍ය පේපර් ඩිස්කෂන් කරනවා කියලා ඔව් පේපර් ඩිස්කෂන් එකක් යනවා ඉදිරියට. ඒ ගැන වෙනම දැනුවත් කරන්න.
හොල්ලවේ අපි හදමු ගාඩ වැඩි වෙලා දෙන්න බෑ හදමු කොහොමදනේ මේ හැම එකටම මොනව එකතු කරන්න ඕනද දෙක ගාන එකතු කරන්න ඕනේ ඇයි දෙක ගාන එකතු කරන්න ඕන මොකක් නිසාද දෙක ගාන එකතු කරන්න ඕන ජාල ලිපිනය සහ විකාශන ලිපිනය සඳහා IP දෙකක් එකතු කරන්න ඕන කීයද 16යි මේ කීයද 18යි මේ කීයද 17යි 30යි හරියටම 32යි මම මේ ටික ඕන මෙහෙන් දාගන්නම් T පේනවනේ පේනවා පළවෙනි එකට කර කීයක් දෙන්න ඕන ඔක්කොම 32ක් දෙන්න පුළුවන් දෙවෙනි එක 30යි 30යි කියන්නේ ආසන්නතම දෙකේ පදයට අපි ගන්නවා එක 32යි කියලා දෙවෙනි එක 17යි 17යි කියන්නේ එකත් 32ම තමයි ඊළඟ එක 18යි ඒකත් 32ම තමයි ඊළඟ එක 16යි ඒක විතරක් 16 කියන්න පුළුවන් පැහැදිලිනේ මොකද මේවා ආසන්නතම මොනව ගන්නවද ආසන්නතම දෙකේ බලයට අපි තියන්න ඕනේ එතකොට 16න් පස් තියෙන්නේ ආසන්නතම දෙකේ බලය මොකද්ද 18 18 නෙමෙයි 32 හරි ඔන්න ඒ ටික හරිනේ 32යි 30යි මේකට 32යි මේකට 32යි මේකට 32යි මේක 16යි හරිදනේ ඔව් හරි මේ ටික මම ගන්නම් මේ ටික ඕනේ නේ දැන් මොකද කරන්නේ IP එක ලියා ගන්නවා 192යි 168යි 3යි 15 ලිව්වා ඊට පස්සේ මොකද කරන්නේ මොනවා කරන්නද මේකේ තියෙනවා ජීවමේ 1 2 3 4 5 6 7 8යි 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 1 2 3 4 5 6 7
1 2 3 4 5 6 7 8යි 1 2 3 4 5 6 7 8යි හා මොකද ගන්න තියෙන්නේ 25යි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට නම් එන්න ඕන. 9න් 2 වෙයි. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. 8යි 16යි 24යි 25යි 1යි 2යි 3යි 4යි 5යි 5යි නෙවෙයි 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි හරි හරිනේ ඒ කියන්නේ එතකොට 2 6 කියන්නේ කී 2 ඔක්කොම IP ගාන ගත්තොත් 1 2 4 8 16 32 64 64 ඒකට 64ක් ගන්න පුළුවන්ද දෙකේ 7ක් ඉතුරු වෙනවා දෙකේ 7 කියන්නේ 128ක් ගන්න පුළුවන්. අයියේ ඉතුරු වෙච්ච බිඳු ගන්න මේ ඉතුරු වෙච්ච 7යි 7යි කියන්නේ දෙකේ 7 වෙනි වලේ 128ක්. හරිනේ 128ක් තියෙනවා ඔක්කොමයි. හැබැයි මේක අයිති අදාළ වෙනවද? නෑ අදාළ වෙන්නේ නැහැ. ඔක්කොමයි ප්‍රමාණය අපිට ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. මොකද ඔන්නෝ බෙදලා දීලා තියෙන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? මොකද දැන් 128න් ඔක්කොම දෙන්න පුළුවන් අභි ප්‍රමාණය. මෙතන එකතුව ගත්තොත් 32 64යි. මෙතනත් 64යි. 64 64යි 128යි. ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක අයින් කරනවා මම. මොකද්ද? මෙන්න මේක. ඇයි අයින් කරන්නේ? යම් කිසි හේතුවක් නිසා. මොකද්ද? මෙතන එකතු සම්පූර්ණ 128ක් වෙන නිසා. හරිද? මම ඒක උපජාලයක් අයින් කරනවා. මට අමතක වෙලා. ඇයි මෙතන දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දෙකේ 7 වෙනි බලය. ඒ කියන්නේ 128යි. දෙන්න පුළුවන් උපරිම IP ප්‍රමාණය 128ක් වෙනවා. මේ බිංදු 1 2 3 4 5 6යි 7ක් වෙනවා. ඒ කියන්නේ දෙකේ 7 වෙනි බලය 128යි. ඒ කියන්නේ දෙන්න පුළුවන් උපරිම IP ප්‍රමාණය 128ක් වෙනවා. එතකොට මෙතන ඒ සීමාව ඉක්මවුවොත් දෙන්න විදියක් නැහැ. මම තව උපජාලයක් දාලා තිබ්බනේ 16 කියලා.
එතකොට මෙතන 60 මේ 32 4ක් ගියාම 128 එනවා. මේ මෙතන 64යි මෙතන 64යි. තොර 128යි. තව ඒකට දෙන්නේ නැහැ. මම ඉඳලා අවසාන උපචාරය අයින් කරා. දැන් හරියට දැන් ඔන්න ගාන්න තියනවා වෙලෙ. දැන් මොකද කරන්නේ? පුරුදු පරිදි උපජාලය network ID broadcast ID subnet mask මම මේක ADC කියලා දාගන්නවා. මම ඒක උපජාලයක් නැගුවා ළමයි මොකද හේතුව ඒක එහෙම කරපු එක හොඳයි. ඇයි දන්නවද? ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා. මොකක්ද තේරෙන්නේ? මෙතන අපි දීලා තිබ්බට මෙතන IP ප්‍රමාණය දෙන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මෙතනින් දෙන්න පුළුවන් 128යි. අපි උනාට අපි උපජාල ගන්න 6ක් 5ක් තිබ්බා. දෙන්න 128 සීමාව පැන්නා. ඇයි තව 16ක් තව ඊයකට තිබ්බා. ඒකට 16ක් දෙන්න ඕන. දෙන්න තියෙනවද? දෙන්න නැහැ. ඇයි මෙතනින් දෙන්න පුළුවන් පරිප්‍රමාණය කීයද? 128යි. මෙන්න මේකත් පැන්න නම් 2 8 256 තිබ්බනම්. ඔන්න ඔහම තිබ්බනම්. මෙතන ආගේ 24 වෙලා තිබ්බනම්. ආන් දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි මෙතන ඉතුරු වෙනවා 0.8 0.8යි කියන්නේ 2 8 වෙනි බලය 256යි. හා 256ක් තියෙනවා. එතකොට නම් අන්න අර අන්තිම එකට දෙන්න පුළුවන් ඉඩ තියෙනවා. වැඩේ තියෙන්නේ 25යිනේ. එතකොට අපි මෙතන ඉර ගැහුවා. එහෙනම් මෙතන මම උපජාලය අයින් කරා දෙන්න විදියක් නැති නිසා. දැන් මොකද කරන්නේ? පළවෙනි IP එක. පළවෙනි IP එක හොයන්න කලින් මොකද කරන්න ඕන? මෙන්න මේ 15 කිනාගේ අපි මෙතනින් දිවිනියන් ලියලා බලනවා. දිවිනියන් ලියද්දී 1 2 3 4යි. මෙන්න මම කව පළවෙනි IP එක හොයන්නේ මොකද්ද? එක ඒවා ලියලා ඉවර වෙච්ච තැනින් ගහන්න උඩට ඉරා. මේ පැත්තේ තියෙන ඒවා ඒ විදිහටම ලියුවා. මේ පැත්තේ තියෙන ඒවා බිංදුව ලියුවා. මොකද වෙන්නේ? 15 කියන එක දිවිනියන් ලියුවොත් මෙන්න මේ සීමාව ඇතු මේ ඉරෙන් මේ පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ සියල්ලම බිංදුව වෙලා නවතින්නේ. ඒතර පළවෙනි AP එක වෙන්නේ 192යි 168යි 3යි බිංදුව විදියට. හරිද? ඊළඟට මොකද කරන්න ඕන? 32ක් එකතු කරන 192යි 168යි 3යි 32. ඊළඟ එක 192යි 168යි 3යි කීයද? 64. ඊළඟ එක 192යි 168යි 3යි කීයද? 96. පැහැදිලිනේ? මේ ටික දැන් පුරව ගන්න දන්නවනේ. මෙන්න මෙයා පුරව ගන්න දන්නවා. සබ්නෙට් මාස්ක් එක ගන්නේ කොහොමද? සබ්නෙට් මාස්ක් කොහොමද? ඒකට 32 ගානේ දෙන්නේ. දැන් මේකත් ඇත්තටම VLSM උනත් මෙතන මොකද වෙන්නේ? මෙතන ඔක්කොටම දැන් දෙන්නේ වෙන්නේ එකමයි කී එක. ඇත්තටම මේ VLSM ගානක් උනත් දැන් ඔක්කොටම වැඩෙන මොන එකම උපජාල ආවරණය වෙන්නේ. දැන් මොකද 32 1 2 4 8 16 32 32 කියන තැනේ ඉඳලා මේ පැත්තට තියෙන සියලුම බිංදු වලට එක දාගෙන ඉන්නවා. මොන දැම්මා? දැන් මොකද කරන්නේ? සම්පූර්ණ දශම ගේ ගන්නවා 255යි 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 මෙතන කීයද? 128යි 64යි 32යි එකතු කරන්න ඕන. කීයද? 84යි 12යි 12 2යි 14යි එකක් ගියා 6යි 3යි 9යි 10යි 10යි 2යි 12යි එකක් ගියා 224යි. එතකොට 255යි 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 224යි ඔක්කොටම ඉන්නේ එක. මොකද හැම එකකටම මෙතන 32 ගාන දීලා තිබිච්ච නිසා. පැහැදිලිනේ? ඔන්න ගාන. තව ගානක් හදමු. දාගන්න ළමයි. ඉතින් අමාරුද ඔය ගාන? අමාරු නෑ. අද ළමයි කලින් පන්ති ඉවර වෙයි. මොකද අද ගණන් හැදුවේ අපි දත් ගණන් හැදුවා, දත් ගණන් හැදුවා, තව ගානක් හදලා අපි කතා කරන් තියෙන්නේ මොකද්ද? අපේ යුද මුක්ත කලාපය ගැන.
යුද මුක්ත කලාපයක් අඳින්නේ කොහොමද? විභාගයට ඇහුවොත් කොහොමද අඳින්නේ? ඔයගොල්ලෝගේ වාර විභාගයට ඇහුවොත් කොහොමද අඳින්නේ? මොකද 2017 හෝ 16 මට මතක විදියට 16 හෝ 17 ඔන්න ඒ අවුරුදු දෙකෙන් එකක යුද මුක්ත කලාපය අඳින්න ඇවිල්ලා තිබ්බා නෙට්වර්කින් ගානකට. ඒකයි මම මෙන්න මේ මොනවද? මෙන්න මේ යුද මුක්ත කලාපය අඳවන්න හදන්නේ ඕගොල්ලන්ට. හරි නේද ළමයි? ලියාගෙන ඉවරයිනේ. අපි යන් තව ගන්නවා. මෙන්න මම තවත් ප්‍රායෝගික ටයිපී පරාසයක් ගන්නවා අපේ 10.0 පරාසයෙන් 10.0.2 ඔන්න පරාසය. අලයියා මම ගන්නවා 27 27 උපචාර ගාන 4යි සමසේ බෙදන්න ඕන. මේක එතකොට FLSM ගාන. පේනවා මදි වගේ. යමාර්ණයම මම මේ කරේ මොකද්ද? මේ ඉස්සරලා කරේ මොනවද? මේ පරාසයෙන් ගත්තා විතරයි. ප්‍රයිවට් ටයිප් පරාසයෙන් ගත්තා. එතනින් අපි ගණන් ඔක්කොම ඉවර වෙනවා. ඒතකොට මම ඔයගොල්ලන්ට උගන්වන්න පුළුවන් හැම විදිහෙම ඉගෙනුවා. ක්ලාස් ඉගෙනුවා, CIDR ඉගෙනුවා, CIDR වල FLSM ඉගෙනුවා, VLSM ඉගෙනුවා. ප්‍රයිවට් ටයිප් ගත්තා. ප්‍රයිවට් ටයිප් වල CIDR, VLSM, FLSM දෙකම ඔක්කොටම ඔන්නේ ගණන් හදෙව්වා. දැන් ඉතින් ඔයගොල්ලෝ තියෙන පාස් පේපර් ගණන් ටික හදාගන්න තමයි. දැන් ඕන එකක් හදාගන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලන්ට මේ යුද මුක්ත කලාපය ඉගෙනුවොත් ඔන්න ඒකත් අඳින්න පුළුවන් දැන්. මම පළවෙනිම එපිසෝඩ් එක ඔයගොල්ලන්ට කියන පළවෙනිම දවසේ ඉගෙනුවා මොකද්ද? ජාල රේඛා සටහන හදන්න. අපි ජාල රේඛා සටහන අන්තිමට නෙමෙයි අඳින්නේ කියලා දුන්නේ. මුලම දවසේ පළවෙනිම දවසේ. හරි. අපි මේකත් හදමු ඉක්මනට. හදනවාද? වෙලාව දෙන්න.
තීරි ටික නම් මම මෙහෙම ළමයි මේ හිමින් හිමින් යන්නේ ටිකක් කියන්නේ සාමාන්‍ය ස්පීඩ් එකකින් යනවා. ඉතින් තීරි ටික කතා කරලා හැබැයි තීරි හැම එකම අඩු නොකර තීරි කාරණා සියලුම දේවල් අපි දැන් උගන්වනවා. ඒක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. තීරි අඩුවක් නැතුව ඔක්කොම අපි හදලා තියෙන ටියුබ් එකකට. ඒතකොට ඔයගොල්ලන්ට නෙට්වර්කින් සම්බන්ධයෙන් අහන්න පුළුවන් හැම ප්‍රශ්නකම විභාගයට අහන්න පුළුවන් ඕනෑම දෙයක් මේ ටියුබ් එකේ හදලා තියෙනවා දීලා තියෙනවා. ඒතකොට නෙට්වර්කින් අහන්න පුළුවන් ඕනෑම දෙයක්. ඕනෑම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට මේ විභාගයට කියන්නේ විභාගයට ගියාම MCQ පේපර් එකේ නෙට්වර්කින් සම්බන්ධයෙන් ඕනෑම දෙයක් මේ අහද්දි ලියන්න පුළුවන් විදිහට මේ ටියුබ් එක හදලා තියෙනවා. ටියුබ් එක ඔයගොල්ලන්ට දෙනවා ඉතින් හදන්න ළමයි ඔයගොල්ලන්ට මම වෙලාව දෙනවා. නෙට්වර්කින් ළමයි නෙට්වර්කින් තීරි කතා කරලා තියෙනවා මම සාමාන්‍ය පැය දෙකකට වඩා ගණි අනිවාර්යෙන් හරිද? ඒ කියන්නේ TA ප්‍රමාණය වැඩිනේ අපිට ඉක්මනට ඉවර කරගන්නත් ඕනේ රිවිෂන් යන්නේ. එතකොට සාමාන්‍යයෙන් පැය දෙකමාරක් තුනමාරක් විතර යයි. හරිද? මම සාමාන්‍යයෙන් TA ටික ඔයගොල්ලන්ට දෙන්නත් එපා ඉක්මනට දෙන්නත් ඕන. ඉවර ඔක්කොම කරන්නත් ඕන. ඒ හින්දා මම කිය ඉක්මනට යනවා ඔයගොල්ලන්ට දැන් කරන්න ඕන නිසා හලෝ විසිහත ඒ කියන්නේ පැය දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හතයි අටයි 24යි 25 26යි 27 තුනක් ගියාට වඩා 1 2 3යි 4යි කීයද 5ක් ඉතුරු වෙනවා. පැයද 5ක් ඉතුරු වෙනවා. එතකොට දෙකේ 5යි 32ක් ගාන ඉතුරු වෙනවා. තේරුණාද? එතකොට 32ක් ගාන ඉතුරු වෙනවා වැඩි. එතකොට ඔක්කොම IP ගන්න පුළුවන් 32යි. එතකොට 32 4කට බෙදුවොත් 8 ගානේ යන්න පුළුවන් වැඩි. ඒ කියන්නේ ඒකට IP 8යි. IP 8යි කියන්නේ IP 8යි කියන්නේ මොකද්ද? ඒකට පරිගණක මේ ඊය 10 ගානේ දෙන්න පුළුවන්. ඒක දෙකකින් කොහොම වෙන්න වෙනවනේ වැඩියට. ඔග්ගෝ ගහන්න.
හරිනේ පළවෙනි එකේ ගන්න ඉතින් දෙකනේ දෙන්නේ දෙක කියන්නේ ඉතින් මොකක්ද මෙන්න මෙතනනේ ආගේ ඒතකොට මෙතනින් ඉරිදා ගැහුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත ඔක. එතකොට පළවෙනි IP එක කොහොමද වෙන්නේ 10යි 0යි 0යි 0. එතකොට 8ක් එකතු වෙනවා 10යි 0යි 0යි 8. 10යි 16 10යි 24 වැඩි ඉවරයි. බ්‍රෝඩ්කාස්ට් එක 10යි 0යි 0යි කීයද 7 10යි 0යි 0යි කීයද 15 10යි 0යි 0යි කීයද 23 එතකොට ඊළඟ එකේ ඉන්නේ අනිවාර්යයෙන් 32 නේ 31 හරිනේ එතකොට එහෙකට 8 ගානේ දීලා තියෙන්නේ 8 ගානේ කියලා කියන්නේ මෙන්න මෙතනින් 1 2 4 8 මෙන්න මෙතන ඉඳලා දෙන්න ඕනේ එතකොට සබ්නෙට් මාස්ක් එක ලියන්නේ ඒකේවා එතකොට මෙතන 255 තුනක් වෙනවා මෙතන 128යි අපි කලින් 240ක් වෙනවා 248ක් වෙනවා මෙතන සම්පූර්ණ ගේ වෙද්දි 248ක් ඉතුරු වෙනවා එතකොට 255යි 255යි 248 විදිහට තමයි මෙතනින් ඉන්නේ. දැන් මේ ඔක්කොටම ඒක තමයි ඉන්නේ. 248. ඔන්න ප්‍රයිවට් IP ගණන් ටිකුත් හැදුවා. ඔච්චරයි ඉතින් ප්‍රයිවට් IP ওই පරාසින් එන ඕනම එකක් කොහොම තමයි හදන්නේ තියෙන්නේ. මොකද්ද 16 නෙමේද සර් 32 නෙමෙයි 16 නේද කොතනද කොතනද 16 නෙමෙයිද කියලා කියන්නේ කොතන 16 කියන්නේ මෙතනද මෙතන මේ කියන්නේ මේ 24යි 25යි 26යි 27යි එතකොට ඉතුරු බිංදු 5ක් වෙනවා මෙතන 5යි මෙතන 3යි 8 නෙවෙයි එතකොට 5ක් වෙනවා 2 5යි කියන්නේ 32ක් වෙනවා 16ක් වෙන්නේ කොහොමද එතකොට 32 4ෙන් බෙදුවම 8යි උපජාල 4ට බෙදුවම කොතනද 32යි කියලා කියන්නේ ප්‍රශ්නේ අහපු එකේ මෙතන 32 නම් එන්නේ විදියක් නැහැ මෙතන 16 නම් එන්නේ විදියක් නැහැ මේ කෑ 2යි 3යි 4යි 5යි බිංදු 5ක් ඉතුරු වුණා බිංදු 5යි කියන්නේ 2යි 5යි 32යි එතකොට උපජාල ගන්න 4යි දීලා තියෙනවා එතකොට 32 4ෙන් බෙදුවම 16යි මේ 8යි එන්නේ 16 ගානේ දුන්නොත් 2යි නේ ඒක තමයි ඔච්චරයි ගන්න හරිද හරි ළමයි අපි එහෙනම් හදමු ඊටු ටික
හරි. ප්‍රයිවට් ටැබ් ඔන්න ඉවරයි. දාගන්න යුද මුක්ත කලාපය. යුද මුක්ත කලාපය. මේකට කියනවා DMZ කියලා. ඒක කිව්වා ඩෙමිලිටරයිස් zone කියලා කියනවා. ඩෙමිලිටරයිස් zone කියලා කියන්නේ ඔන්න ඔබ යුද මුක්ත කලාපය. හරිද? යුද මුක්ත කලාපය. ඇත්තට මේ යුද මුක්ත කලාපයක් කියන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම බැංකුවක් තියෙනවා. සාමාන්‍ය හිතන්න මොකක් හරි ලංකාවේ බැංකුවක්. මේ බැංකුවේ එක ශාඛාවක් හිතන්නකො කඩවත ශාඛාව කියලා. කඩවත ශාඛාවේ ඔන්න පරිගණක ටික එකතු කරලා ඇතුලේ තියෙන පරිගණක ටික එකතු කරලා නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. පැහැදිලිද? නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. එතකොට මේ නෙට්වර්ක් එකේ අපි අනිවාර්යෙන් සර්වර් පරිගණක තියෙන්න පුළුවන් නේ. සේවාදායක පරිගණක අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන් මේ බැංකුවක. එතකොට මේකේ තියෙන අනිකුත් පරිගණක ටික ආරක්ෂා කරගන්න ඕන. බාහිරින් එන මේවායින් නිසා. පැහැදිලිද? එතකොට මෙන්න මේ DMZ ආකාරයට තමයි අපි නෙට්වර්ක් එක හදන්නේ යන්නේ. ඒ කියන්නේ යුද මුක්ත කලාපයක් විදිහට තමයි හදන්නේ යන්නේ. එතකොට මේකේ ඇත්තට අපි ඉගෙන ගන්න ඕන මේකේ ජාල රේඛා සටහන අඳින්න තමයි. හරිද? ජාල රේඛා සටහන අඳින්දී මෙන්න මෙහෙම මේක අඳින්නේ යන්නේ. අපි සාමාන්‍ය විදිහට ජාල රේඛා සටහන අඳින්නේ කොහොමද? ඉන්ටර්නෙට් එකෙන් එනවා අපේ ගෙලින්ම රවුටර් එකට. අපේ සාමාන්‍ය විදිහ මම මේ අඳින්නේ. සාමාන්‍ය අරගෙත් ඉන්නේ මේ විදිහම තමයි. මේකෙන් එනවා ෆයර්වෝල් එක. ෆයර්වෝල්. ෆයර්වෝල් එකෙන් ස්විච් එකකට මෙහෙම එනවා. මෙන්න මෙහෙම ස්විච් එකකට එනවා. මෙන්න ස්විච් එකට එනවා. මේ ස්විච් එකේදී ඇත්තටම මෙන්න මේ DMA නැත්තම් යුද මුක්ත කලාපේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. දැන් හිතන්නකෝ මේ නෙට්වර්ක් එකේ සර්වර් පරිගණක ටිකක් තියෙනවා. හිතන්නකෝ මේල් සර්වර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මේල් පිළිබඳව මේ මැනේජ් කරන මේල් සර්වර් එකක් තියෙනවා. වෙබ් සර්වර් එකක් තියෙනවා. DHCP සර්වර් එකක් තියෙනවා. ඔය වගේ සර්වර් 3-4ක් තියෙනවා කියන්නකෝ. මෙන්න මේ නෙට්වර්ක් එකේ ඒ කියන්නේ යුද මුක්ත කලාපේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ සර්වර් ටික එකතු කරලා මෙන්න මේ සර්වර් ටික එකතු කරලා එක ඔක්කොම සර්වර් ටික එකතු කරලා එක සබ්නෙට් එකක් හදනවා මෙන්න මෙහෙම. ඔක්කොම සර්වර් ටික එකතු කරනවා. හදලා ඒකට දාගන්නවා වෙනම සබ්නෙට් මේ වෙනම සබ්නෙට් එකක් හදන ඔක්කොම මොනවද? මේවන් දාගන්නවා වෙබ් සර්වර් කියලා. අපි සාමාන්‍ය කොටු විදිහටනේ අඳින්නේ සර්වර් පරිගණකයක්. වෙබ් සර්වර්. වෙබ් සර්වර්. තව තියෙනවා මේල් සර්වර් එකක්. මේල් සර්වර්. මම පොඩ්ඩක් මේක මෙහෙන් අඳින්නම්. මේල් සර්වර් එකක්. තව තියෙනවා DHCP සර්වර් එකක් තියෙනවා තව. DHCP සර්වර්. හරිද? මේ සර්වර් ටික එකතු කරලා يعني සර්වර් පරිගණක විතරක් එකතු කරලා හදනවා තනි සබ්නෙට් එකක් මෙන්න මෙහෙම. මේකට කියනවා අපි DMZ එකක් කියලා. DMZ. ඒ කියන්නේ යුද මුක්ත කලාපයක් කියනවා. එතකොට මෙන්න මේවකට දෙන. එතකොට මේ සර්වර් වලට දෙන්නේ අපි සාමාන්‍යයෙන්
public IP public IP මේ සර්වර් පරිගණක එක කියලා දෙන්නේ public IP එකට. පැහැදිලිද? public IP තමයි කියන්නේ මොනවද? public IP කියන්නේ පොදු IP ලිපින තමයි මෙන්න මේ සර්වර් පරිගණකයට දෙන්නේ. හරි. මේකෙන්ම අරගෙන අපේ ඉතුරු ජාල ටිකට ෆයර්වෝල් එක කරා අපේ ඉතුරු ජාල වෙන වෙනම තියෙනවා විදියට. මෙන්න මෙහෙම. ඊළඟ මෙතන දාලා ස්විච් එක මං යන්දිනවා. මේක පරිගණක ඔන්නෝම තියෙනවා. PC1 PC3 printer ඔන්න පළවෙනි ජාලය. ඒ කියන්නේ මේකේ PC එකක් තියෙනවා, printer එකක් තියෙනවා, ඔන්න එකක්. මේවට ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන පරිගණක. ඒ කියන්නේ හිතනකො බැංකුවේ තියෙන සාමාන්‍ය පරිගණක කියලා. මේ තියෙන සර්වර් ටික. මේ තියෙන පරිගණක ටික සාමාන්‍ය පරිගණක. මේවට දෙන්නේ public IP. public IP. පැහැදිලිද? තේන්නේ නැණි. මේවට දෙන්නේ public IP. public නේ private IP. තව පොඩ්ඩක් කරලා. private IP. ඇයි ඒ private IP දෙන්නේ? මෙන්න මේ පරිගණක වල ආරක්ෂාව නිසා, පරිගණක වලට ආරක්ෂාව ඕන නිසා මෙන්න මේ DMZ එකේ පිට තියෙන ජාල වලට අපි දෙන්නේ private IP. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පරිගණක ටිකට දෙන්නේ private IP. හැබැයි මේ ටිකට දෙන්නේ අපි මොනවද? public IP. public IP තමයි මෙන්න මේ ටිකට දෙන්නේ. මේ ටිකට දෙන්නේ අපි private IP. මේ විදිහට තව ජාල තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ වගේ තව ජාල ඔන්නෝම තියෙන්න පුළුවන් ඈ. ඒවා තනි කොටුවට අඳින්න ඕන. හරිද? ඕකට තමයි DMZ එකක් කරනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණ ජාලයේ තියෙන සර්වර් ටික අරගෙන එක ජාලයක සබ්නෙට් එකක් හදනවා. මේ සබ්නෙට් එකට දෙන්නේ මොනවද? public IP කියන ටික තමයි දෙන්නේ. මේවට දෙන්නේ public IP. ඉතුරු ඒවට මොකද කරන්නේ? ඒ කියන්නේ ඉතුරු ජාල වලට private IP තමයි දෙන්නේ. හරිද? ඒතරවා මේක අඳින්න ඉගෙන ගන්න ඕන වැඩි දෙයක් නෑ. ඉතින් මේ සර්වර් ටික එකතු කරලා එකක් කරනවා. මේකට කියනවා අපි DMZ එකක් කියලා. හරි. මේක පැහැදිලිව ඇඳගන්න. DMZ එකක් කියන්නේ මොකක්ද කියලා. මේවට දෙන්නේ මේ හැම එකම දාන්න. මේවට දෙන්නේ private IP. මේවට දෙන්නේ public IP. මේකටත් public IP. අනිකුත් සියලුම ජාල වලට දෙන්නේ private IP. මේකටත් private IP. මේකටත් private IP. මෙන්න මේ DMZ එකට විතරයි public IP එකක් දෙන්නේ. පැහැදිලිද? ඇයි ඒ? මෙන්න මේවට ආරක්ෂාව සපයලා තියෙන්නේ සර්වර් ටික විතරක් අපි වෙනම සබ්නෙට් එකක් හදලා තියෙනවා. මෙන්න මේකකට කියන අපි යුද මුක්ත කලාපයක් කියලා. ඔයාලට කොයිම හෝ අවස්ථාවක විභාගයේ යුද මුක්ත කලාපයක් අඳින්න කිව්වොත් මොකද කරන්න ඕන? තියෙන සේවාදායක පරිගණක ටික එක සබ්නෙට් එකකට අඳින්න. අඳලා ඊටු ටික වෙන වෙනම සබ්නෙට් වලට කඩලා අඳින්න. ඔන්න ඕමයි යුද මුක්ත කලාපය. නැත්තම් DMZ එකක් අඳින්න. හරිද? දාගන්න මේක. හරි සාමාන්‍ය මේක උගන්වන්නේ නැහැ ඉතින් මේ DM යුද මුක්ත කලාපය ගැන. මොකද මේක ඉතින් අහලා තිබ්බේ නැහැ. 2017 පස්සේ අහලා තිබ්බේ නැහැ. ඒත් මම කියනවා මොකද දන්න මේක එන්න පුළුවන් අපිට. නේද? එන්න පුළුවන් මේ යුද මුක්ත කලාපයක් අඳින්න. ඒකයි මම මේක කියන්නේ. එතකොට යුද මුක්ත කලාපයක් අඳින්න කිව්වොත් ඔයා මේ විදිහට අඳින්න යුද මුක්ත කලාපය. ඔයාලා ගන්න සර්වර් ටික එක සබ්නෙට් එකකට ඇඳලා ඉතුරු ටික වෙන වෙනම අඳින්න විතරයි තියෙන්නේ. සර්වර් පරිගණක ටික ඔක්කොම එකතු කරලා එක සබ්නෙට් එකක් හදනවා.
මේකට දෙන්නේ public IP. අනිත් සියලු මේවට දෙන්නේ private IP දෙන්නේ මේවට. දැන් අමාරු නෑ ළමයි මේවා. ඇඳලි ගායත් උස්සන්න. මෙතනින් ඔන්න සියලුම ගණන් ඉවර කරනවා. ඉවරයි. ආයෙ කරන් දෙයක් නෑ. තීරි තමයි ඊළඟ දතින් කතා කරන්න තියෙන්නේ. මුලින් ඉඳලා තීරි ටික කතා කරගෙන එනවා. සිකුරාදට අපි මේ ලොජික් ගේට්ස් පටන් ගන්නවා. මේ එන සිකුරාදා ලොජික් ගේට් පාඩම් පටන් ගන්නවා මුලින් ඉඳලා. ඇයි අපි නම්බර් සිස්ටම් ඉවර කරා දැන් ලොජික් ගේට් පාඩම් පටන් ගන්නවා. මේක මේ නෙට්වර්කින් වරුණාම ඊළඟට පටන් ගන්න IS පාඩම. ලොජික් ගේට් පාඩම ඉවරුණාම ඊළඟට පටන් ගන්න OS පාඩම. වැරදිද? නෑ මේක ඔව් OS පාඩම පටන් ගනිමු ගොඩට. මේක ඉවරුණාම IS පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. මේ විදිහට දවස් දෙකක් අපි දවස් දෙකක් යනවා. එතකොට මේක ගන්නට පාඩම් ටික දෙපැත්තට කරගෙන එද්දි ඉක්මනට ඉවර වෙනවා. එතකොට පේපර් ඩිස්කෂන් එකක් වෙනම අපි බලන සූදානම් කරනවා. ඒකත් මේක ලස්සනට අඳගන්න. මේ කොටු ලස්සනට අඳින්න. හරියට ලස්සනට අඳලා නැතුව මේකට කියන්නේ demilitarized zone කියලා. militarized zone. demilitarized zone. යුද්ධ මුක්ත කලාපයක්. හරියමයි. එහෙනම් අදට මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. ඒතර අපි ඊළඟ සතියේ තමයි ඊටු ටික කතා කරන්න තියෙන්නේ මම